සාදරයෙන් පිළිගන්නවා NW ඩිසයිනින් වෙත. කලින් වීඩියෝ එකේදී අපි මේ ටැංකියේ තිබ්බ දිරුම් ටික හදාගත්තා. ඒ වීඩියෝ එක බලුවේ නැත්නම් දැන්ම බලන්න කියලා මතක් කරනවා. මේ වීඩියෝ එකේදී අපි සම්පූර්ණයෙන්ම ටැංකිය පේන්ට් කරගන්නවා. මුලින්ම අපිට කරන්න තියෙන්නේ පරණ මේ පේන්ට් එකයි බොඩි ෆිලරුයි ඔක්කොම සුද්ධ කරලා ටැංකියේ තහඩුවටම සුද්ධ කරගන්න. ටැංකිය මේ විදිහට සුද්ධ කරගත්තට පස්සේ අපි මේක තිනර් භාවිතා කරලා පිරිසිදු කරගන්නවා. ඊට පස්සේ මේකට අපි එපොක්සි ප්‍රයිමර් එකක් ගහලා ඒක උඩින් බොඩි ෆිලර් දාලා වලවල් ටික වහගන්නවා. ටැංකියේ වලවල් තිබ්බ හැමතැනම අපි දැන් මේ බොඩි ෆිලර් දාලා ලෙවල් කරගෙන තියෙන්නේ. අපි බොඩි ෆිලර් දාලා ලෙවල් කරනකොට සමහරක් තැන් මේ දැන් තහඩුවට හීරුණා ආයේ. දැන් අපි හීරිච්ච තැන් වලට ආයේ මේ එපොක්සි ප්‍රයිමර් එකක් ගහලා මේ කුඩින් ආයේ 2K ප්‍රයිමර් එකක් ගහලා දවසක් වේලෙන්න තියෙනවා. අපි දැන් මේක 800 කොලෙන් සම්පූර්ණ සෑන්ඩ් ඩවුන් කරලා තියෙන්නේ. දැන් තියෙන්නේ මේකට පේන්ට් එක ගහන්න. අපි මේකට පේන්ට් එක විදිහට තෝරගත්තේ කැන්ඩි රෙඩ් කියන කලර් එක. කැන්ඩි පේන්ට් එකක් ගහද්දි මුලින්ම සිල්වර් කෝට් එකක් ඇප්ලයි කරන්න ඕනේ. ඊට පස්සේ තමයි ඒකේ කැන්ඩි පේන්ට් එක ගහන්න තියෙන්නේ. අපි දැන් මුලින්ම මේකට සිල්වර් ගහලා ඊට පස්සේ කැන්ඩි පේන්ට් එක ගහමු. ඔයගොල්ලෝ බලනවා ඇති මේ පේන්ට් කෝඩ් ගොඩක් එක උඩ ගහන්නේ ඇයි කියලා. ඒකට හේතුව තමයි කැන්ඩි පේන්ට් එකක් අපි ගහන කෝඩ් ගාන අනුව තමයි අපිට ඕන කලර් එක හැදෙන්නේ. මෙතනදී මම ගහලා තියෙනවා කෝඩ් 6ක්. දැන් තියෙන්නේ මේකේ ස්ටිකර් ටික අලවගෙන ඊට පස්සේ ක්ලියර් කෝඩ් කරගන්න. මෙන්න මේ විදිහට අපි ටැංකියේ පේන්ට් එක ඉවර කරගත්තා. මේ පේන්ට් එකේ තියෙන විශේෂත්වය තමයි මේකේ කියන්නේ ආලෝකයේ වැටෙන ප්‍රමාණය අනුව මේකේ කලර් එක චුට්ටක් එහෙට මෙහෙට වෙනස් වෙනවා.